සෝ හෙට උදේට කොළඹ. එහෙනම් good night. මේ හරිම සීතලයි බොරු කියන්න ඕනේ නෑ. Hi guys, what's up? Welcome to my channel. Welcome to my vlog. ඉතින් අද මට ඩේ vlog එකක් කරන්න හිතුණා. මම වැඩ ගන්න tourist travel assistant කෙනෙක් විදියට. ඉතින් මේ තමයි අද මට යන්න තියෙන vehicle එක KDH flat roof එකක්. So අද මගේ job එක තියෙන්නේ කණ්ඩලමෙන් pick කරගෙන ගෙස්ලාව නුවර එළියට drop කරන්න. Right. ඉතින් මම වැඩ ගන්න තරුණිෂා tours company එකේ. ඒකේ තව Prius එකක්, shuttle එකක්, Vios එකක්, X එකක් වාහන ගොඩක් තියෙනවා. Right, here we go. Right guys, මේ ඉන්නේ මං. ඉතින් හුඟක් අය ඉල්ලා තිබ්බා vlog එකක් කරන්න කියලා. Right. ඉතින් මට vlog එකක් කරන්න හිතුණා. පොඩි අතපසු වීම වුණොත් සමා වෙන්න. Right. ඉතින් මම වාහනේ ගෙදරින් එළියට දැම්මා. Right. මේ යන්නේ ඉස්සරහින් තවත් මගේ අයියා කෙනෙක්. එයා tourism තමයි කරන්නේ. අවුරුදු 4ක් ඇතුළත ගේමක් ගහලා තමන්ගේම වාහනයක් පදින කොල්ලෙක්. Proud of you brother. මම එයාවත් mention කරන්නම්. follow කරන්න එයාවත්. Right. දැන් මම යන ගමන් ඉන්නේ කණ්ඩලමට. Right. එතකොට tourism කරද්දී ඇයි මම driver කෙනෙක් කියලා කියන්නේ නැත්තේ? ඇයි මම travel assistant කෙනෙක් කියලා කියන්නේ මොකද? driver කෙනෙක්ට එහා ගියපු job එකක් වාට කරන්න තියෙනවා. මේ ජොබ් එක කරද්දි මොකද ඩ්‍රයිව් කරාට විතරක් මදි. මොකද ගෙස්ලාගේ ලැගේජස් එක්ක, ගෙස්ලාගේ අනිත් අවශ්‍යතා එක්ක, ගෙස්ලාගේ හැම දෙයක්ම ඔයාලගේ ගෙස්ලා ඉන්නකම් ගෙස්ලාගේ හැම දෙයක්ම ඔයා කරලා දෙන්න බැඳිලා ඉන්නවා. ගෙස්ලාව ආරක්ෂා කරන්න ඔයා බැඳිලා ඉන්නවා. සෝ ඉතින් ඩ්‍රයිවර්ට එහා ගියපු ජොබ් එක නිසා තමයි travel assistant කෙනෙක් කියලා කියන්නේ. ඔයානේ තවත් වාහනයක් ටූරිසම් කරන ඒ වගේ වාහන දැක්කහම පොඩක් කැමරාව zoom වෙනවා ඔටෝ. right. ඉතින් සාමාන්‍යයෙන් ටූරිසම් කරද්දී usually license program දෙකක් තියෙනවා. එකක් තමයි මේ driving license එක, tourist transport license එක. එහෙම නැත්නම් national guide license එක. ඔය දෙකේ ලොකු value එකක් තියෙනවා මේ industry එක වැඩ කරනකොට. අනිත් එක ලොකුම දේ තමයි Google map එක use කරන්න දැනගෙන ඉන්න වෙනවා අනිවාර්යෙන්. 100% need. So මේ තියෙන්නේ කණ්ඩලමේ වැව ගොඩක් ලස්සන තැන් අහු වෙනවා tourism industry එකේ වැඩ කරද්දී. බලන්න කණ්ඩලම ගිහිලා තියෙනවද කියලා බලන්න. මේ පේන්නේ සීගිරියට එහා පැත්තෙන් පිදුරංගල. ඔයාලා සීගිරියේ පිදුරංගලයි ගිහිලා තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ වගේ ගොඩාක් ෆීල් වෙන තැන් හම්බ වෙනවා ටූරිසම් කරද්දී. බලන්න මේ ප්ලේස් එක ලස්සනම පාන්දර තියෙන vibe එක මාරයි. ඒ පැඩි ෆීල්ඩ් එක පොඩි පැලක් තියෙනවා. මට එතන නතර කරලාම පෙන්වන්න හිතුණා. ඒක මාරම ලස්සනයි. සින්දුවක් අහගෙන වාට ආදල් එක යන්න පුළුවන්. right. මේ තියෙන ගෙස් එවලා තියෙන live location එකක්. ඉතින් මේක ටිකක් uncomfortable. මේ පාර යන්න බෑ. කට්ටිය recommend කරේ නෑ මේ පාරේ මේක යන්න පුළුවන් කියලා කට්ටිය recommend කරේ නෑ. ඉතින් මේ වගේ සිද්ධි අතිශය සාමාන්‍යයි tourism වල. ඒ වගේ ප්‍රශ්න වලදී මුහුණ දෙන්න වෙනවා. ඔයාට ඒවා විසඳ ගන්නත් වෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා time තියාගෙන අපි යන්න ඕනේ ගෙස්ලා pick කරන time එක ටික වැඩියෙන් තියාගෙන. ඉතින් මට වාහනේ රිවර්ස් කරන්න උනා ටික දුරක්. මේ වගේ වෙලාවදී අපිට කරන්න තියෙන හොඳම ඔප්ෂන් එකක් තමයි අපිට මේ ගෙස්ලාව කන්ටැක්ට් කරලා දුන්න කෝඩිනේටර් කෝල් කරන එක. ලොකේෂන් එක තියෙන්නේ එතනින් යා පැත්තේ පාරේ තව ඇතුළේ. ඒක නම් බැලුවේ හරි. හරි. ඔව් මම එතන ඉන්නේ යා පැත්තේ ඉන්නේ. හරි මම දාගන්න ඇතුළට. හරි. right guys, ඉතින් එයාට කෝල් කරලා මම එයා හරහා හරි ලොකේෂන් එක හොයාගත්තා. සමහර වෙලාවට live location හරි තැන පෙන්නනවා. සමහර වෙලාවට Google map එකක් පිස්සු කෙල්ල වෙලාවල් තියෙනවා. මොකද ඒකෙත් ඉන්නේ ලේඩි කෙනෙක් ඉඳලා ඒ ලේඩි කියනේවා නම් විශ්වාස කරන්න එපා. right. දැන් මම හෝටල් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගෙස්ලා එනකම් අපි මෙතනලා ඉන්න ඕනේ. right guys, ඉතින් මම හෝටල් එක ඇතුළට ආවට පස්සේ සාමාන්‍යයෙන් අපිට breakfast හම්බ වෙනවා. එතකොට ඊයේ හවස මම නතරලා හිටියා නම් මට accommodations හම්බ වෙනවා. ඉතින් මට හෝටල් එක ඇතුළත් ටිකක් පෙන්වන්න හිතුණා. මේ තියෙන rooms ගෙස්ලාගේ හරිම ලස්සන හෝටල් එකක්, ලස්සන swimming pool එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ගෙස්ලා එළියට ආවා. ඇත්තටම යාලගේ luggages තොගේ දැක්කට පස්සේ මගේ ඇඟ හිරිවැටිලා ගියා. කොහොමද මං තනියම මේ ඔක්කොම ගෙනියන්නේ කියලා. ඊට පස්සේ බලනකොට යාලා vehicle දෙකක් book කරලා තිබ්බා. ඉතින් ওই පිටිපස්සෙන් තියෙන අනිත් vehicle එක. ඊට පස්සේ අපි luggages
පටවන්න හැදුවේ මෙන්න මේමයි. අපි ගොඩක් වෙලා කල්පනා කරා මෙච්චර ගොඩක් පටවන්නේ කොහොමද කියලා. රයිට් ගයිස් කොහොම හරි අපි පටව ගත්තා. ගෙස්ලා 12 දෙනෙක් ඉන්නවා. අපි 6 බෙදාගෙන ලගේජස් පටව ගත්තා. ඉතින් මගේ එකට බලන්න පටවලා තියෙන විදිය. ඊට පස්සේ අපි ජර්නි එක පටන් ගත්තා. ඉතින් අපිට ගෙනියන්න තිබ්බේ මම කලිමුත් කිව්වා කණ්ඩලම ඉඳන් නුවරඑළියට. ඉතින් මෙයාලා දවස් 9ක් ලංකාවේ ඉන්න ආපු ඉන්දියන් ගෙස්ලා වගේක්. ඉතින් යනකොට අපිට යාළුවෝ ටිකකුත් හම්බුණා. රයිට් ඉතින් දඹුල්ලෙන් නුවර පාරට දැම්මට පස්සේ අපිට ඉස්සෙල්ලාම හම්බෙන්නේ දඹුලු පන්සල. මෙයාලා කලින් දවසේ දඹුලු පන්සලට ගිහිල්ලා තිබ්බ නිසා අපිට අද නවත්තන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. සෝ ඊට පස්සේ අපි කෙලින්ම මාතලේ නැවතුවා කරන්සි එක්ස්චේන්ජ් එකකට. ඊට පස්සේ කෙලින්ම නුවරටම ආවා අපි. එතන අපිට මැදදී අහුවෙනවා ස්පයිස් ගාඩන්ස්. එතකොට දේවල් හම්බෙන අපිට ඒ වුණාට නවත්ත ගන්න බැරුණා. මොකද මෙයාලා ලන්ච් එකක් කැන්ඩි වලින් බුක් කරගෙන තිබ්බා. අපිට ඒ නිසා ඒකට එන්න උනා. ඉතින් මේ තියෙන කැන්ඩි එන්ට්‍රස් එක. මේ තියෙන ලංකාවේ දීගම ගඟ, මහවැලි ගඟ. ඉතින් කැන්ඩි වලින් මෙයාලව ලන්ච් එකට දාලා මමයි අයියා කැන්ඩි වල පොඩි රවුමක් දැම්මා. අපිට යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් හම්බුණා. අපිත් ලන්ච් එක කැන්ඩි වලින් අරගෙන ඊට පස්සේ නුවර එළියට යන්න පටන් ගත්තා. ඉතින් මේ ඉන්නේ මගේ ගෙස්ලා ටික ඔය ඉන්නේ. ඔය අත දාන්නේ. ඉතින් මේ කට්ටිය ලන්ච් එකෙන් පස්සේ ආය අපි වාහනේට දාගත්තා. දැන් අපි මේ ඉන්නේ නුවරඑළි පාරේ. හරිම ලස්සන view එකක් තියෙනවා නුවරඑළි පාරේ යනකොට. වීඩියෝ කරන්න ටිකක් අමාරුයි සමහර තැන්වල. ඒත් පුළුවන් විදියට මම වීඩියෝ කරා. ඉතින් නිදහසේ කරන්න පුළුවන් ජොබ් එකක්. හැබැයි මේකේ ලොකු රිස්ක් එකක් තියෙනවා. මේ තියෙන්නේ රම්බොඩ ඇල්ලට කලින් අපිට හම්බෙන උමග. ඇත්තට මේක හරිම ලස්සනයි. ඉතින් මේ වෙද්දි හයියෙන් වැස්සා. ඉතින් මෙයාලට ගොඩක් දේවල් මිස් වුණා වැස්ස හින්දා. රම්බොඩ ඇල්ල බලන්න යන්නත් විදිහක් නෑ මෙයාලට වැස්ස නිසා. රම්බොඩ ඇල්ල බලන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඇල්ල පල්ලෙහාට ගිහලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පාර අයිනෙන් එළියෙන් මෙයාලට පෙන්වන්න පුළුවන්. ඒ නිසා ඉතින් අපි තීරණය කරා මෙයාලට වැස්ස නිසා එළියෙන් පොඩ්ඩක් ඇල්ල බලන්න දීලා ආය නැවතත් ගමන පටන් ගන්න නුවරඑළියට. ඉතින් මේ විදිහට ඔය පොඩ්ඩක් වීඩියෝ කෑල්ලක් කරේ මේ දාගත්තා. චුට්ටක් එහෙම පෙන්නුවා. මෙතනින් උඩ නගින්නත් පුළුවන් රම්බොඩ ඇල්ලට. ඒක හරිම ලස්සනයි උඩ. ඊට පස්සේ ආයෙත් අපි ගමන පටන් ගත්තා නුවරඑළියට. මම හිතන්නේ අනිත් වෑන් එක ටිකක් පහ වුණා. යා බඩුවයක් ගන්න නැවැත්තුවා. ඉතින් මම මෙයාලත් එක්ක ඉස්සරහට ගියා. යනකොට වැස්ස නිසා ඩ්‍රයිව් කරන්න අමාරුයි වේගෙන්. සින්දුවක් දාගෙන ආතල් එකේ ගියා. හැබැයි පොඩ්ඩක් සද්ද වැඩි. මගේ කේඩිය ලේඩීස්ලා ටික මෙයාලා ටිකක් හයියෙන් කතා කරනවා. ඉතින් බලන්නකෝ ඇත්තටම මාර ලස්සනයි මේ. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. කොච්චර ආවත් එපා වෙන්නේ නැහැ වගේ එකක් තියෙනවා. හැබැයි ටූරිසම් කරන අය මේ ගොඩාක් සාමාන්‍යයි. මම නම් ටිකක් සීතලටත් දැන් අකමැති. ඉතින් නුවරඑළියට දැන් ඇවිල්ලා ඉන්නේ මං. ඉතින් බා නුවරඑළියේ ඩ්‍රයිව් ගන්න හරිම අමාරුයි. මීදුම පිරීලා තියෙනවා ගොඩක්. හුඟක් අය අහුව හැමෝම හුඟක් අයගේ තව මාසයක් වගේ යනකම් මේ විදිහට තියෙයි කියලා වැස්ස නිසා. වැස්සයි හුළඟත් ගොඩාක් තියෙනවා. ඒ නිසා මීදුමත් ගොඩාක් වැඩි. චුට්ටක් බලන්න. රයිට් ඉතින් නුවරඑළිය ටවුන් එකට ආවා. මට ටී ෆැක්ටරියත් මෙයාලට මිස් වුණා. මොකද ටයිම් නැති වුණා. ටී ෆැක්ටරිය 5:30 වගේ වහනවා. ඉතින් මේ තියෙන්නේ නුවරඑළිය ටවුන් එක. නුවරඑළිය ටවුන් එක හරිම ලස්සනයි. සීතල තමයි ප්‍රශ්නේ. ඉතින් මං හිතන්නේ මොකක් හරි ටැමිල් උත්සවයකුත් අපිට හම්බුණා පාරේදී. මම ඒකත් පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. ඊට පස්සේ නුවරඑළිය ටවුන් එකෙන් අපි ආවා මේ පාරට මොකද්ද කියන්නේ කියලා මට හරියට මතක නැහැ. ඊට පස්සේ මෙයාලගේ හෝටල් එකේ පාර ඊළඟට මේක ගොඩාක් අමාරු වුණා එන්න මේ පාරේ. මොකද පේන්නෙම නැහැ පාර. ගොඩාක් මීදුමෙන් වැහිලා කන්ද නිසා ප්‍රධාන පාරෙන් උඩට එන්න ඕනේ. ඉතින් මේ තමයි හෝටල් එක. කොහොම හරි මං ආවා. ලැගේජස් ටිකක් බාගත්තා. කොල්ලෝ දෙන්නෙක් සපෝට් එකට හිටියා. ඉතින් අපේ වෑන් එක ටික වෙලාවට පස්සේ ආවා. මේක තමයි යාලා හිටියේ හෝටල් එක. ලස්සන හෝටල් එකක්, ලස්සන ප්ලේස් එකක්. මෙයාලා නයිට් 3කට බුක් කරලා තිබ්බා මේ හෝටල් එක. සෝ ඉතින් මෙතනින් ජොබ් එක අපේ ජොබ් එක ඉවරයි. මේ හෝටල් එකේ නමත් මම පෙන්වන්න කැමැත්තෙන් හිටියා. මේ හෝටල් එකේ නම සුළඟ. සුළඟ තමයි මේ හෝටල් එකේ නම. රෙකමන්ඩ් කරන්න පුළුවන් ලෝකල් අයටත්. මොකද ලෝකල් බුකින්ග්ස් ගොඩක් තියෙනවා කියලා යාලා කිව්වා. රයිට් ඊට පස්සේ මෙයාලා ඩ්‍රොප් කරාට පස්සේ අපේ ජොබ් එක කරා. ඉතින් අපි දැන් ආව ටවුමට පොඩ්ඩක් ඇවිදින්න. ඉතින් අර මං කිව්ව
ටැමිල් ෆංක්ෂන් එක ඒ වෙද්දි පාරේ ගියා රචින්න ගොඩක් දානවා අපිට පොඩ්ඩක් ඒ පැත්තෙත් ඇවිදින්න ආසාවක් හිතුණා මොකද දැන් අපේ ජොබ් එක ඉවරයි ඊට පස්සේ අපි ගියා අපේ ඩිනර් එකට ඔය තියෙන්නේ මම එහෙම යනකම් මම වීඩියෝ කරපේවා ඒව ඇත්තට හිතන්න එපා so ඉතින් හරිම ලස්සනයි ඒක අමුතු අයිටම් එකක් මම දන්නේ නැහැ කවුරු හරි මේ ගැන දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න ඊට පස්සේ ඇත්තටම මට පොඩි ආතල් එකක් සෙට් කරලා මෙයාලා ඩ්‍රම්ස් ප්ලේ කරනවා මෙතන ඒකත් මං හිතන්නේ මේකේම අයිටම් එකක් එතනත් මං ටික වෙලාවක් හිටියා යාලත් එක්ක ඔන්න ඊට පස්සේ තමයි අපි ගියේ අපේ accommodations වලට right guys මං ඇවිල්ලා ඉන්නේ දැන් මගේ accommodation එකට මේකේ ලයිට් එක මදි මං ඒකයි මේ ෆෝන් එක ගාතිනේ මං අනිත් එක මේක වීඩියෝ එක කරේ TikTok එකෙන් මොකද normal cam එකෙන් මං ගොඩක් ඇතයි ඒ නිසා මේ මට කියන්න ඕනුනේ මම මෙතන නතර වෙච්ච තැන වීඩියෝ එකක් හෙට උදේට දාන්නම් හෙට උදේට අරගෙන vlog එකට ඇඩ් කරන්න so අපි සාමාන්‍යයෙන් සීගිරියෙන් පික් කරලා නුවරඑළියට එනකොට නතර කරන තැන් ගොඩාක් තියෙනවා ස්පයිස් ගාඩන් වල එතකොට ටූත් ටෙම්පල් එකේ ඊට පස්සේ මැනික් බලන්න ඊට පස්සේ ටී ෆැක්ටරි රම්බෝඩ ෆෝල් එකේ එතකොට තව තියෙනවා හනුමාන් ටෙම්පල් එකක් මට ඒක නම් මතක නැහැ ඒ වගේ තැන් ගොඩාක් තියෙනවා ඒ මුකුත් අද කරන්න බැරි වුණා වැස්ස නිසා යාලා පරක්කු වෙච්ච නිසායි ඉතින් මට පෙන්වන්න බැරි වුණා sorry ඉතින් හෙට මට කොළඹ යන්න බුකින් එකක් මයි කම්පැනිෙන් අරගෙන තියෙනවා so හෙට උදේට කොළඹ එහෙනම් good night මේ හරිම සීතලයි බොරු කියන්න ඕනේ නෑ නෑ අතපය හොදගත්තා විතරයි ඉතින් see you guys bye ඉතින් මේ දින මම ඊයේ අර වීඩියෝ කරලා දාලා තිබ්බ තැන බෙඩ්ෂීට් එකකින් ඉතින් මම ලස්සනට හැදුවා ලස්සන කබාන එකක් එක ෂේප් ඉතින් මට මේවට කම්පැනියෙන් ගෙවනවා මගේ accommodations වලට guest like the foods ගොඩක් වෙලාවට හම්බ වෙනවා ඉතින් මේක ලස්සන තැනක් ආයෙ දවසක හම්බෙමු තව දවසක vlog එකකින් හම්බෙමු එහෙනම් ගිහින් එන්න channel එක follow කරන්න subscribe කරන්න